ඉතින් මම අද මොනවද ගත්තේ කියලා බඩු ටිකක් ගන්න කේස් එකට ගියා. ඒක අන්පැක් කරලා බලමු අපි මොනවද අරගත්ත කියලා. මේක නම් කේස් එකෙන් නෙමෙයි ගත්තේ. මම මෙතන පොඩි ඩෙකරේෂන් එකකින් ගත්තේ. මේ පොලිෆුටි කෙසෙල් මේ චිකන් ටිකක් 1000ක වගේ චිකන් තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ අල ගත්තා. මේ අල ටිකට රුපියල් 141යි වෙන්නේ. මේ ඕගනික් වතුන් වෙන්න ඒක 107යි. ඊට පස්සේ කුරක්කන් පිටි එකක් ගත්තා. ඒක වුණා 490. ගකින් ගෙඩියක් ගත්තා. ඒක 162ක් වෙනවා. ඊට පස්සේ කුරක්කන් පාන් එකක් ගත්තා. ඒක 540ක් වෙනවා. රටෙන්දි ගත්තා. ඒක 350යි. ඊට පස්සේ බිම් මල් එකක් ගත්තා. ඒක 195ක් වෙනවා. ලුණු බී ලුණු ගත්තා. මේක බී ලුණු වලට වෙලා තියෙනවා රුපියල් 100ක් 102ක් දාලා තියෙන්නේ. හනි එකක් මේ පැණි එකක් ගත්තා. ඒක 790ක් වුණා. ඊළඟට ග්‍රීක් යෝගට් එක තිබුණ නැති නිසා මම දැනට පාවිච්චියට ලෝ පැච් යෝගට් එකක් ගෙනාවා මගේ ඩයට් ප්ලෑන් එකට. ඒක 470ක් වෙනවා. ගම්මිරිස් ඉවර වෙලා තිබුණ නිසා ඒක ගත්ත එක 210ක් වුණා. ඊට පස්සේ ලෝ පැට් අඹේ වෙල එක ප්‍රයිස් ඒක 570ක් වුණා. ඊට පස්සේ තව ඕගනික් ගොටුකොළ එකක් ගත්තා. ඒකත් 160යි. ඊළඟට මේක මෙල්මා එකෙන් ගහපු ආටා චපාති රොටි එක 490ක් වුණා. මම මේක try කරන වීඩියෝ එකකුත් ඔයාලට ගේන්නම්. මොකද මම මේක first time තමයි try කරන්නේ. ඊළඟට මම සාමාන්‍යයෙන් ගන්න චපාති එක මේක ආටා පිටි වලින් හදන චපාති එක 485ක් වෙනවා. ඊට පස්සේ මස් පලන් එකක් ගත්තා. ඒක 328ක් වෙනවා. ටෝෆු එකක් ගත්තා. ටෝෆු එක 290යි. ඊට පස්සේ මේකත් මම try කරලම නෑ. මේක කොළ මිශ්‍ර ඇපල් පානය කියලා තමයි කියන්නේ. sugar add වෙලා නැහැ කියලා. ඉතින් මොනවද කියන එක දන්නේ නැහැ. මේකෙත් මම වීඩියෝ එකක් ගේන්නම් කොහොමද ටේස්ට් එක කියලා. මේක 1300ක් වුණා. මේ බඩු සේරටම මට ගියා රුපියල් 7600 වගේ ගාණක්. මේ කීල්ස් එකෙන් තමයි මේ බඩු ටික ගත්තේ.